ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඇමරිකන් වාදී ආත්මාර්ථකාමී දැඩි නරක පාලකෙක්. මම එහෙම කියනකොට හැබැයි ඇමරිකන්ස්ලාගේ පැත්තෙන් බැලුවොත් නම් මම නම් කැමතිම නායකයා ඇමරිකන්ස්ලාගේ පැත්තෙන්. මොකද තමන්ගේ රට නගා සිටවන්න කාලට පස්සේ බිහිවෙච්ච දැවැන්තම හා ඒ පතාට යෝධයා තමයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප්. ඒ නිසා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් කියන චරිතය ගැන මම හරි ආඩම්බරෙන් කියනවා අන්න රටකට පහළ වෙනවා නම් ඔය වගේ නායකයෙක්වත් බිහි වෙන්න ඕනේ කියලා. හැබැයි ඉතින් ආත්මාර්ථකාමී දුෂ්ටයි. හැබැයි ඉතින් 100 ගාණක් මිනිසුන්ගෙන් හරි තමන්ගේ බලය, තමන්ගේ නම, කීර්තිය හදන්න දක්ෂ කෙනෙක්. හැබැයි ඔහු තමන්ගේ රටට තමයි ඒ සේවාව ගෙන්න උත්සාහ කරන්නේ. ඉතින් අනිවාර්යෙන්ම මම මෙහෙම කතාවක් කියන මේ කනාවේක ලියලා තියාගන්න. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ගේම් එක දෙන්නේ චයිනා. චීනෙන් තමයි මේ ගේම් එක දෙන්නේ. චීනට සහයෝගය දක්වන තවත් රටවල් 5ක් මම මේක අනාවරණය කරනවා. ඒ අතර ප්‍රධාන රාජ්‍ය චීනය. මොකද චීනයට විතරයි පුළුවන් ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය කරන, රුසියාවට නෙමෙයි පුළුවන්. රුසියාවට පුටින්ට පුළුවන්. යටින් පුටින් ඉන්නේ යම් විදියකින් යට සහයෝගයක් තියාගෙන. ඩොනල්ඩ් ට්‍රම්ප් එක ඔහු ඉතාම හොඳ සහයෝගයක් දෙනවා. මොකද ඔහුට ඕනේ යුක්‍රේන යුද්ධය දිනා ගන්න. ඔහු ඒ සැලසුම නිසා ඩොනල්ඩ් ට්‍රම්ප් තරහ කරගන්න ඍජුව. හැබැයි ඔහු අර පෙන්නන වක්‍ර ආකාරයෙන් යම් ගැටලු ප්‍රශ්න ඇති කරන බව. හැබැයි යටින් පුටින් එක ඔහු ඉතා සමීප මිත්‍රයෙක්. ඒ නිසා මතක තියාගන්න අර සතුරාගේ කූඩුවෙත් මිතුරන් නැත, මිතුරාගේ කූඩුවේ සතුරන් නැත. ඒ සංකල්පය. අනිත් එක තමයි මම අරින්නවර කිව්වා මේ ලෝකේ ආක්‍රමණය කරනකොට ට්‍රම්ප් රටවල් ගණනාවක් ආක්‍රමණය කරන එනකොට මම කිව්වා ජාත්‍යන්තර මානසික. මොකද මේ සෙනසුරු ග්‍රහය දැන් ඉන්නේ මීන රාශියේ. 2027 වසර වෙනකන් සෙනසුරු මීනේ යනකොට කොහොමත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට තියෙන බලය සහ ශක්තිය අනුව ජාත්‍යන්තර මානව හිමිකම් රටවලට බෙදෙන්න ගන්නවා. අර UN එක බෙදෙන්න පටන් ගන්න තැනක් විදිහටපත් වෙනවා. UN එකටත් මේ වැඩ ටික ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හැසිරීම පාලනය කරන්න බැරි වෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් UN එකට එරෙහිවත් කණ්ඩායම් බිහි වෙනවා. ඔය වගේ තත්ත්වයක ඔයකේ බලපෑම ඉතින් ලංකාවටත් තියෙනවා. අපි ඒ ගැන වෙනම කතා කරමු. ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන කතා කරද්දී නම් අනිවාර්යයෙන්ම භයානක අනාගතයක් අතේ තියන් යන ඩොනල්ඩ් ට්‍රම්ප්. ඒ අතර මාර්තු මාසයේ වෙද්දී තවත් රටවල් ගණනාවක අර මානව හිමිකම් ඇවිස්සෙන්න පටන් ගන්නවා. 2026 වසරේ මාර්තු මාසයේදී ආපහු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාරකයක් සහ ලෝකේ කැළඹෙන යුද්ධකාරක භාවයක් සහ කැළඹුම් සහිත බවක් තියෙනවාමයි. ඒ 2026 වසරේදී හරියටම ජූනි, ජූලි, අගෝස්තු කියන මාස තුනේදී. අන්න ඒ ටිකත් මතක තියාගන්න. ලේසි වෙන්නේ නැහැ. මේ ලංකාව ලෝකේ රටවල් යන රාමුව වෙනස් වෙනවා. ඒ නිසා පාලකයෝ බුද්ධිමත් වෙන රටවල මතක තියාගන්න ඩොනල්ඩ් අපිට අඩුම තරමේ හරියට වෙඩි බෙහෙත් ටිකවත් නැති රටක්. ඒ නිසා අපි ඉන්නේ හරි පල්ලෙහා තැනක. ඒ ලෝකයේ තමන්ගේ ආරක්ෂාව ගැන, බුද්ධි අංශ ගැන ඉතා දැඩිසෙන් සැලකිල්ලටපත් වෙන කාලයක් මේ ඉන්නේ. තමන්ගේ බුද්ධි අංශ ටික ක්‍රියාකාරීත්වයෙන් තියාගන්න ජාත්‍යන්තර බලපෑම් හැමුවේ. අර ඉරානය තුල ඇතිවෙච්ච කලබලයේ යටින් ඉන්න ඩොනල්ඩ් ට්‍රම්ප්. අයි කෙලින් ගහන්න බැරි වෙන තැන ඩොනල්ඩ් ට්‍රම්ප් සහයෝගය ගත්තා කොහෙන්ද? සෞදි අරාබිය හා අරාබි රටවලින්. ඒ අරගෙන ඒ ඉරානය වටන්න වෙනම සැලැස්මක් හදුවා ඩොනල්ඩ් ට්‍රම්ප්. මම ඔක කිව්වද්දී නෑ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙන්නේ මේ එහෙම වෙන්න බෑ. මුස්ලිම් රටවල් සහයෝගයෙන් ඉන්නේ. මුස්ලිම් රටවල් කවදාකවත් අනිත් රටවල් පාවා දෙන්න නෑ. මේක තමයි ලෝකේ ක්‍රීඩාව. ඒ ක්‍රීඩාවේ උච්චතම මනුෂ්‍යයා කවුද කියලා හොත් මේ ඩොනල්ඩ් ට්‍රම්ප් දේශ පාසුනේ මේ ඉල්ලා මිලිටරි නායකයෙක්. මොකද ඔහු තමන්ගේ අධ්‍යාපනය හැදුවේ විෂයන් දෙක. එකක් සයින්ස් කියන පැත්තෙන්, අනිත් පැත්ත මාකටිං පැත්තෙන්. ඔහු හැබැයි ඇතුළත් උනේ ජීවිතේ කුඩා කාලපටන්ම තමන්ගේ අපේ විශ්වවිද්‍යාල ගමන පටන් ගන්න තිබුණේ මිලිටරි එකත් එක්ක. ඒ නිසා මතක තියාගන්න ඔහු ලෝකේ හොල්ලනවා. ඒ වගේම ඔහුත් මේ ඉන්නේ දැලිපිහියෙන් කිරිකමින්. ඒ නිසා අමතක කරන්න එපා. ඔහු මාරකය ලියාගෙන ආපු ඩොනල්ඩ් ට්‍රම්ප් ගැනයි මම මේ කතා